Hi guys, welcome to our family. මේමයි. ඉතින් අදත් මම අරගෙන ආවා අලුත් වීඩියෝ එකක්. එන්නකෝ එහෙනම් මාත් එක්ක. මේ ගෙවෙන්නේ ජූලි මාසේ. හරියටම කිව්වොත් පසන් පහුවෙලා දවස් 2-3කට පස්සේ. ඉතින් බලමුද අපි අද දවස මොනවද කරන්න කියලා. පොසොන් කියන්නේ හැමෝටම දන්සල් පන්සල් කියන මේ හැම පැත්තටම දුවන දවසක්. ඉතින් ඔය ලහි ඔය දෙපැත්තටම දුවන දවසින් ඊට පස්සේ දවස් 2-3 තමයි මම මේ විදිහට ගත කරන්නේ. එහෙනම් ඉතින් අපි බලමු අද උදේ ඉඳන් මගේ දවස මොනවද වෙන්නේ කියලා. අපේ මේ හැමෝගෙම කාර්යබහුල ජීවිත ඇතුලේ එහෙට මෙහෙට දුවන හැල්මේ දුවන මේ ජීවිත ඇතුලේ අපිට කියලාත් හරි නිදහසේ ජීවිතේ විඳින්න පුළුවන් ලස්සන දවස් 2-3ක් අපි හැමෝටම මාසෙකට පාරක්වත් තියෙන්න ඕනේ. මොකද අපි අපිවම හොයන දවසක් අපි දවස ඇතුලේ අපිට කාලය වෙන් කරන අපිටම කියලා ඒ දවස විඳින්න පුළුවන් දවසක් අපි හැමෝටම තියෙන්න ඕනේ. ඉතින් මේ යන්නේ කාලයකට පස්සේ ඒ වගේ දවස් 2-3ක් තමයි මගේ ජීවිතෙත්. හරි හිමීට පාඩුවේ නිදහසේ ගෙවෙන දවස් 2-3ක් තමයි මේ. ඉතින් එහෙම දවසක් කියන්නෙම ඇත්තටම වෙලාවකට විශේෂ දවසක්. අනිත් එක තමයි අද දවස මට මතක් කරනවා මේ අවුරුද්දෙත් හරියටත් දැන් ඉවරයි නේද කියලා. ඉතින් ඔයාලටත් ඒක මතක් වුණාද? හරියටම මේ ඊයේ පෙරේද පටන් ගත්ත 2026 අවුරුද්දේ භාගයක්ම දැන් ඉවරයි. හැබැයි ඔයාලා දන්නවද? මං හිතන්නේ තව භාගයක්ම ඉතිරියිනේ කියලා. එහෙම හිතපුවාම ඇත්තටම හරිම පහසුයි ජීවත් වෙන්න. ඉතින් අන්න මම නැගිටලා තේකක් එහෙම බීලා මේ ලෑස්ති වෙන්නේ ගේ අතු ගන්න වැඩේට. හැබැයි ඔක්කොටම කලින් ගේ අතු ගන්න එක පැත්තකින් තියලා මම මුලින්ම පහන තියෙන තැන පිරිසිදු කරගත්තා. ඉතින් අපි මොනවාගමක් යදෙහුවත් අපි දැනගන්න ඕනේ ඒ තැන ගොඩාක් පිරිසිදුව පිළිවෙලට තියාගන්න. මොකද අපි ආමිස පූජාවෙන්, ප්‍රතිපත්ති පූජාවෙන් වැඳුම් පිඳුම් කරන ස්ථානය අපි හරීම කාම් වයිබ් එකක්, හරි හිත නිවෙන තැනක් කරන්න ඕනි. ඉතින් ඔන්න මම හැමදාම බුදු පහන තියන්න කලින් කාලගොඩේ නම් බුදු පහන තියන්නේ නැහැ. ඔයාලත් ඔයාලගේ ගෙදර බුදු පහන තියනකොට කීයෙන් කී දෙනාද මේ විදිහට පිරිසිදු කරලා බුදු පහන තියන්නේ කියලා ඔයගොල්ලෝම හිතලා බලන්නකෝ. මම ගොඩක් දැකලා තියෙනවා ගොඩක් කෙවල් වල බුදු පහන තියෙනවා. හැබැයි ඔහේ තියන්නම් වාලේ තියන අය ඕන්තරම් ඉන්නව නේද? බුදු පහන තියෙන මල් භාජන, පැන් භාජන කිසිම දෙයක් හොදන්න නැතුව හැමදාම පහන තියෙනවා. ඒතන පිරිසිදු නොකර හැමදාම පහන තියෙනවා. හැබැයි එතන පිරිසිදු කමක් කරන්නේ නැහැ. ඉතින් එහෙම පහන තියලා වැඩක් තියනවද? ඇත්තටම අපි මේ පහන තියන්නේ කාටද? ඔයාලා හිතන්න ඕගොල්ලෝ ගෙදරට ජීවමාන බුදු පියාණන් වහන්සේ ඇත්තටම ඕගොල්ලන්ගේ ඇස් ඉස්සරහට වැඩියා කියලා. එහෙම හිතාගෙන තමයි අපි බුදු පහනක් තියන්න ඕනි.
එතකොට ඔයාලා ගෙදරට ජීවමාන බුදු පියාණන් වහන්සේ ඇත්තටම තමන්ගේ ඇස් ඉස්සරහට වැඩියොත් අපි කහට බැඳිච්ච කෝප් එක දෙකක් දෙනවද? ගේම ජරා වෙච්ච භාජනයකට පැන් ටිකක් කෑම ටිකක් අපි සංග්‍රහ කරනවද? නෑ නේද? ඉතින් අපි දැනගන්න ඕනේ අපි පහන තියනකොට අපි හිතෙන් හැම තිස්සෙම අපි ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් මේ හැමදේම අපි පූජා කරනකොට අපේ මනස ගොඩාක් අපි ඇත්ත බුදුන් පියාණන් වහන්සේ නමකට මේ පූජා කරන්නේ කියලා හිතලා ගොඩාක් පිරිසිදුව ඒ දේවල් හොඳට සෝදලා අපි එක දවසක් නෙමෙයි අපි හැමදාම මම තියනකොට හැමදාම ඒව සබන් දාලා සෝදලා පිරිසිදු කරලා තමයි තියන්නේ. ඒ වගේම එතනත් ගොඩාක් පිරිසිදු කරලා තමයි පහන තියන්නේ. ඉතින් ඔයාලත් පුරුදු වෙන්න. බුදු පියාණන් වහන්සේට පහන තියන්නම් වාලේ තියන්න නැතුව හැමදාම තියන්න ඕනි. තියනවා. හැබැයි ඒ තියන එක පිරිසිදුව පිළිවෙලට හිත නිවෙන විදිහට ගොඩාක් පිරිසිදුව අස් කරලා එතන පහන තියන්න. දූවිල්ල පිහදාන්න ඕනේ ෆොටෝස් වල. ඒ හැමදේම දූවිල්ල පිහදාලා පිළිවෙලට දී අතු ගාලා අස් කරපු තැනට බුදු පියාණන් වහන්සේට මල් පහන් පූජා කරලා දවස පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න දුවන කෙටට පස්සේ එයාටත් බ්‍රෙක්ෆාස්ට් එක හදලා ඒකත් කවලා ඔන්න ඉතින් තවත් වැඩ ටිකක් පටන් ගත්තා. හැබැයි ඉතින් කරපු හැමදේම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. උදේ කෑම දවල් කෑම මේ හැමදේම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. පුළුවන් ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. අපි සුදු මැණිකනේ මේක හැදුවේ විශේෂයෙන් මේක කියන්නලු. ඔන්න ස්පෙෂල් අද මේ බබාගේ කෑම එක හැදුවේ බබාමයි. මොනවද පුතේ මේකට ඇඩ් කරේ අපි? තාං butter bitter eggs තව carrot ලුලු අද අපි චීස් දැම්මේ නෑ නේද? අද අපි චීස් දැම්මේ නෑ බබාට ළඟදී උණ හැදිච්ච හින්දා. අද චීස් දැම්මේ නෑනේ අම්මා. අපි සුදු මැණික තමයි අද මේක හැදුවේ ළමයි. Hi the guys. අද චූටි මැණික සුදු මැණික තමයි. චූටි මැණික කියන්නේ. අපි චූටි මැණික තමයි මේක හැදුවේ guys. මේ ගෙදර ගම් මොන වැඩේ කරත් උයන්න එන පුටුවක් ඇදගෙන එන බබෙක් ඉන්නවා. ඉතින් ඒ බබා මොන වැඩේ කරාද? පුටුවක් ඇදගෙන ඇවිල්ලා ඔන්න ඉතින් හෙල්ප් කරනවා. ඔයාලා ගෙදරත් එහෙමද? මම කියනවා. අයියෝ. පේනවද ඉතින් මගේ අතේ මොනවද තියෙන්නේ කියලා? රතු පාටට තිරිසෙඳිලිසි රස වැහෙන බූන්දි පිඟානක් හම්බුණා. එන්නකෝ ඉතින් මේකේ රස බලන්න මාත් එක්ක. මේ වගේ රස කෑමකට කවුද ඉතින් අකමැති නේද? මම වගේම අපේ සුදුදුත් හරි කැමති බූන්දි කන්න. ඉතින් මේ යාට හොරෙන් තමයි එයා නැති වෙලාවක මම මේක කන්න ගත්තේ. මොකද නැත්තම් මේ සිරම කාලා එයාට පැන් රස වැඩි වෙනවනේ. එක හුස්මට එහෙට මෙහෙට මේ දුවන කාර්යබහුල ජීවිතේ මේ ගෙවෙන්නේ මගේ නිදහස් දවස් 2-3ක්. ඉතින් මං ඒක ඔයාලට මුලින්මත් කිව්වනේ. බබාගේ වැඩයි ගෙදර වැඩයි ඉතින් මේ හැම තේමත් එක්ක ඔන්න ඉතින් මේ නිවාඩු දවස් 2-3 මට මං වෙනුවෙන් කාලයක් තියාගන්න මම අමතක කරේ නෑ. ඉතින් රසට කැම බීමක් රස විඳින්න ඉතින් තමන් කැමති විදිහට පොඩ්ඩක් නිදහසේ ඉන්න මම මේ කාලය උපරිම ප්‍රයෝජනයට ගත්තා. මොකද
මේ දවස් ටිකේ අපේ මහත්තයා පොඩ්ඩක් අසනීපෙන් හින්දා අපේ බිස්නස් වැඩවලින් චුට්ටක් දවස් දෙක තුනකට නිවාඩුවක් ගත්තා. ඉතින් ඒ දවස් දෙක තුනේ මට උන් තරම් ඉතින් ගෙදර වැඩ නම් තියෙනවා. ඒත් ඉතින් පොඩ්ඩක් නිදහසේ ඉන්නත් මං අමතක කරන්නේ නන්නේ. අපි ඉතින් ඊළඟට පුංචි රෝන්තයක් ගියා එළියට දෙන්නත් එක්ක මයි හස්බන්ඩ් ඉතින් ගියේ හේමාස් හොස්පිටල් එකට ගියේ නම් ඉතින් හස්බන්ඩ්ගේ channel එකක් වෙනුවෙන් අපි ඉතින් ගෙදරින් යනකොටත් හොඳටම පරක්කු වෙලා ඉතින් අපි දෙන්න ටට්ටක් ගාලා ගියා අපොයින්ට්මන්ට් ටික පහුවෙයි කියන බයට. ඉතින් ඇත්තටම මට ඒ දවසේ මෙන්න මේ ටික එළියට ගිය ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අපි එළියට ගිහින් එන ගමන් වැඩ ගොඩක් කරගෙන ආවා. කීල්ස් එකට ගියා. ඊළඟට දුව ස්ට්‍රොබෙරිස් මතක් කරා කාලෙකින් අපිට ආයි ගෙනත් දෙන්න ඕනේ නැහැ. ඉතින් අපි එන ගමන් කීල්ස් එකට ගිහින් ස්ට්‍රොබෙරිස් උත් අරගෙන ඉතින් ගෙදර ආවා. ඉතින් ওই ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. අපේ ගෙදර ස්ට්‍රොබෙරි ගන්න පෙරේතය දෙන්නෙක්ම ඉන්නවා. එක්කෙනෙක් මං අනිත් එක්කෙනා අපේ සුදුදු. ඉතින් අපි දෙන්න හරිම පෙරේතයි ස්ට්‍රොබෙරිස් ගන්න. දුවට නම් පැකට් එක ගෙනත් දුන්නාම කොහොම හරි විනාඩි 10කට පැය කාලකට වගේ තමයි පැකට් එක තියාගන්න පුළුවන්. ඉතින් යා මුළු පැකට් එකම එකපාරම කනවා. ඉතින් ගෙනාවොත් නම් හරිම ආසාවෙන් කන කෑමක් තමයි ස්ට්‍රොබෙරිස්. ඉතින් නරක දෙයක් නෙමෙයිනේ. මේ බෙරිස් පවුලේ හැම සමාජිකයෙක්ම මල්බෙරි, ස්ට්‍රොබෙරි, බ්ලූබෙරි මේ හැමදේම ගොඩාක් ගුණදායකයි කියලා ඔයාලයි අපි හැමෝම දන්න දෙයක් නේ. ඉතින් අපේ ඇඟ පිරිසිදු කරන්න ගොඩාක් වටින දෙයක් තමයි මේ බෙරිස් වර්ග. මොනවද කන්නේ? මොනවද කන්නේ? අම්මේ නේරි කරවනේ. ඒක අන්තිමට කනවා. ඔට ගොඩාක් හිතකර දෙයක් නේ විටමින් C, ඇන්ටිඔක්සිඩන්ට්. ඉතින් මේ හැමදේම හින්දා ගුණ කෑමක් හින්දා පැකට් එකම කෑවත් ඉතින් මම මුකුත් කියන්නේ නැහැ. මං කෑවේ නම් ගෙඩි දෙකයි. ඉතින් සුදුදුයි තමයි මොන පැකට් එකම ඉවර කරේ. මම නම් ස්ට්‍රොබෙරිස් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ. මං ඒ තරම් හරිම ආසයි. මං ගුණ හින්දායි රස හින්දායි ඊටත් වඩා මං ඒකේ සුවඳට. ඒ සුවඳ මම දන්නේ ළමයි ඔයගලන්ටත් එහෙමද කියලා. මේ ස්ට්‍රොබෙරි සුවඳට මම පුදුමාකාර විදිහට හරිම ආසයි. මගේ ආසම ෆේවරිට්ම පළතුරු තමයි ස්ට්‍රොබෙරි. ඉතින් මම ඒකේ තියෙනයි හරි කාම් සුවඳක් තියෙන්නේ. මම ඒකට මාර්ග විදිහට ආසයි. ඒ කියන්නේ හරිම ඉබින් ආස හිතෙන සුවඳක් තමයි මට ස්ට්‍රොබෙරිස් වල එන්නේ. මම දන්නේ ඔයගලන්ටත් එහෙමද කියලා. හරිම ඒ කියන්නේ සමහරු කියන මේක රස නැහැ කියලා. හැබැයි ඉතින් මම නම් හරිම ආස පළතුරක් මාරම සුවඳයි. හරිම ආසයි. මෙන්න මේ පෙරේතිත් හරිම ආසයි ස්ට්‍රොබෙරි කන්න. මොනවද අපේ බබා කන්නේ? අපේ බබා මොනවද මේ කන්නේ හොරා වගේ? මේ චූටි මැණික මොනවද මේ කන්නේ? ස්ට්‍රොබෙරිද? your favorite නේ? ඒක තමයි. බාසයි නේද ස්ට්‍රොබෙරි කන්නේ? ඒකනේ. බලන්න guys. පැකට් එකේ තව ඉතිරයි තියෙන්නේ. එනවනේ අපේ බබා සූටි මාටින් බල ස්ට්‍රොබෙරි කනවා. සූටි මාටින් බල ස්ට්‍රොබෙරි කන බබේ. මෙන්න මෙයා. නේ. කොහොමද කන්නේ ස්ට්‍රොබෙරි? කොහොමද ස්ට්‍රොබෙරි කන්නේ?
චිනිමනිද ස්ට්‍රොබෙරි කන්නේ කොහොමද? කොබල? Bapak ada memparkan no. හැමීට දවසත් ඉවර වුණා නොදැනීම. ඉතින් අපි වශ එකක් දාලා මයිදුයි එයාට පොත්වල වැඩ ටිකක් කරා. ඒක ඇක්ටිවිටීස් කලර් කරන ඒවා මේ වගේ දේවලුත් එයත් එක්ක කරන්න ඕනේනේ. ඉතින් නිවාඩු දවසට මේ දේවලුත් එහෙම මෙහෙම කරනවා. නින් කල ගාලි ඉවර නෑනේ. මේ වැඩ ඉවර වෙලා රෑ ආවා මට පුංචි ඕඩර් එකක්. ඉතින් පහුවෙන්දට මේක බාර දෙන්න මම මේ කේක් එක හදන්න පටන් ගත්තා. ඉතින් මේක ග්‍රෑම් 500 කේක් එකක් චුටි දුවෙකුට. ඉතින් එයාගේ උපන්දිනයට තමයි මේක එයාගේ අම්මි හදලා ඉල්ලුවේ. ඔන්න ඉතින් රෑ පටන් අරගෙන මේ වැඩෙත් ඉවර කළම තමයි දවස ඉවර කරේ. එහෙනම් ඉතින් අද දවසට මං ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ හොඳේ.